ඔයාලා හොඳට මතක තියාගන්න. වැලන්ටයින් කියලා වෙනම ආදරවන්තයින්ට රෝන්දේ ගහන්නවත් ජීවිතේ නාස්ති කරගන්නවත් ඕනි දවසක් නෙවෙයි. ආදරය කරන දෙන්නෙක්ට වැලන්ටයින් කියලා විශේෂ දවසක් නෑ. ආදරය කරනවා නම් ඒ දෙන්නට හැමදාම වැලන්ටයින් දෙන්න ඕන. ඉතින් මම ඔයාලගෙන් බැඳලා ඉල්ලන්නම්. විශේෂයෙන්ම ගෑනු ළමයිගෙන්. අනේ ඔයාලගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. අහිංසක අම්මලා තාත්තලාට ගිනි දෙන්න එපා. ඒක ඔයාලගේ ජීවිතේට පස්සේ හරි බලපානවා. අනේ මගේ යාළුවනේ ඔයාලා හැමදාම ජීවිතේ පරිස්සම් කරගන්න. ඔයාගේ ආත්ම ගරුත්වය පරිස්සම් කරගන්න. අම්මට තාත්තට දුකක් දෙන්න එපා. ඔයාගේ අම්මලා තාත්තලා හදන්නේ බොහොම අමාරුවෙන්. එහෙව් එකේ ඔයාලා කොහොමද ඒගොල්ලන්ට දුකක් දෙන්නේ? කොල්ලෙක් කවදාවත් ආදරයට කතා කරන්නේ නැහැ රූම් ගන්න. එයාලා කතා කරන්නේ ඔයාලගෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ අරගන්න මිසක් වෙන කිසිම දෙයකට නෙවෙයි. ඔයාලට පේනවනේ මගේ යාළුවට වෙච්ච දේ. ඒ කොල්ලා එයාට ඕනි දේ කරගෙන මගේ යාළුවා වැතෑරියා. ඒ වගේ දේවල් ඔයාගේ ජීවිතේටත් වෙන්න බැරි නෑ. හැමදාම මං ඔයාලගෙන් ඉල්ලනවා පරිස්සම් වෙන්න. පස්සේ පසුතැවිලා වැඩක් නෑ. මොකද ගෑනු ළමයින්ට වරදින්න පුළුවන් එකපාරයි. මම මේ හැමදාම ඔයාලට කියන්නේ ඔයාලව ආරක්ෂා කරගන්න. මොකද අපිට ඔයාලව ගොඩාක් වටිනවා. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. ඉතින් කවදාවත් තමන්ගේ ආත්ම ගෞරවය නැති වෙන විදියට වැඩ කරන්න එපා. තේනවනේ මගේ යාළුවාට වෙච්ච දේ මං කැමති නෑ. ඒ වගේ දෙයක් ඔයාට වෙනව දකින්න. මොකද ඔයාලා ලස්සනට ජීවත් වෙන්න ඕන. ලස්සනට මනමාලියක් වෙලා දීග මගුලක් කන්න බැරි වෙනවා ඕකෙන්. මං ඒකයි මේ ඔයාලට කියන්නේ. අනේ හැමදාම පරිස්සමින් ඉන්න. ඔයාලගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. ලස්සන වෙඩින්නයක් අරගෙන සුරංගනාවියක් වගේ දීග යන්න. ඒක ඔයාලට සෑහෙන්න වටිනවා. නම්බුයි. නිකන් රෝම් ගානේ ගිහිල්ලා ජීවිතේ නාස්ති කරගන්න එපා යාළුවෝ. එහෙනම් අපි ගිහින් එන්න. මේ දීගේ කෙනාවේ වැලන්ටයින් නිසා අසරණ වෙන ගෑනු ළමයි වෙනුවෙන් පිරිමි ළමයිගෙන දෙයක් දෙල්ලනවා. අනේ අහිංසක ගෑනු ළමයි කවදාවත් විනාශ කරන්න එපා. මොකද ඒක ඔයාලට ගෙවා ගන්න බැරි පාපයක් වේවි. ඔයාලට හැමදාම බුදු සරණයි. පරිස්සමට ඉන්න.